මනුෂ්‍යයන් විදිහට මේ මිහිතලයේ මත උපත ලබා සිටින අපි සියලු දෙනාම කවදා හෝ දවසක මරණයට පත් වෙනවා. ඉතින් අපි ජීවත්ව සිටින මේ කෙටි කාලය ඇතුළතදී කෙදිනක හෝ සබා කරගත යුතුයි කියලා එකතු කරලා තියාගත්ත හීන ගොඩක් එහෙම නැත්නම් බලාපොරොත්තු කන්දක් වාටත් අනිවාර්යයෙන්ම ඇති. ජීවිතේ විඳවනවට වඩා ජීවිතේ විඳින්න ආස කෙනෙක් නම් ඒ බලාපොරොත්තු අතර විදේශ රටවල සංචාරය, හිමේ ලිස්සා යාම, කැරිබියන් මුහුදේ කිමිදීම වගේ දේවලුත් ඇතුළත් වෙන්න පුළුවන්. සමහර විට හඳට යාමත් ඒ අතර තියෙන්න පුළුවන්. හැබැයි මට විශ්වාසයි ජාත්‍යන්තර සැනකෙළියකට සහභාගී වීම නම් බොහෝ දෙනෙක්ගේ ඔය බලාපොරොත්තු කන්ද අතර නෑ කියලා. ඒක හින්දා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවා ජාත්‍යන්තර මට්ටමින් පවත්වන සැනකෙළි 10ක් පිළිබඳව. ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාටත් පුළුවන් ඒ අතරින් වඩාත්ම ආස කරන ජාත්‍යන්තර සැනකෙළියකට සහභාගී වීමත් අර කලින් කියපු බලාපොරොත්තු කන්දටම එකතු කරගන්න වගේම අනාගතයේදී ඒ සීන සැබෑ කරගන්න. හොඳයි එහෙනම් අපි වීඩියෝ එකට යමු. තායිලන්තයේ පැවැත්වෙන මේ උත්සවයට ජල සැනකෙළිය කිව්වත් වැරද්දක් නැහැ. මොකද සෑම වර්ෂයකම අප්‍රේල් 13 වෙනිදා ඉඳලා 14 වෙනිදා දක්වා පැවැත්වෙන සොංක්‍රාන් උත්සවයේ ඔවුන් සමරන්නේ එකිනෙකාට වතුර ගසා ගනිමින්. ජල තුවක්කු, වතුර පිර වූ බාල්දි, වතුර නල වගේ දේවල් අරගෙන පාරට බහින ජනතාව තමන්ගේ පවුලේ අයට, මිත්‍රයන්ට, නෑදෑයන්ට අමනාපකම් දක්වන පුද්ගලයන් හා ආගන්තුකයන් යනාදී සියලුම දෙනාට වතුර ප්‍රහාර එල්ල කිරීම සිද්ධ කරනවා. ඇත්ත වශයෙන්ම ඉතා විනෝදකාමී දෙයක් වන සොංක්‍රාන් උත්සවයේ ජලය විසිකිරීමේ මේ සැමරුමින් පෙර වර්ෂවල සිදු වූ අවාසනාවන් හා දුක් කරදර සෝදා ඉවත් කිරීම සංකේතවත් කරනවා කියලා තමයි කියන්නේ. ලෝක ප්‍රසිද්ධ මේ උත්සවය පැවැත්වෙන්නේ ඉතාලියේ වෙනිසියේදී. ක්‍රිස්තු භක්තිකයන්ගේ ලෙන්ට් උත්සවය ආරම්භ කරන්න කලින් අවසන් වෙන මේ උත්සවය සෑම වර්ෂයක් පාසාම පැවැත්වෙනවා. මේ උත්සවයට සහභාගී වන්නන් 18 වන සියවසේ ඇඳුම් පැළඳුම් වලින් සැරසිලා සිටීම සහ එම ශතවර්ෂයේදී ජනප්‍රිය වෙලා තිබුණ වෙස්මුහුණු වලින් සැරසී සිටීම විශේෂත්වයේ විදිහට දකින්න පුළුවන්. ලක්ෂ ගානක ජනකායකින් පිරලා යන මේ උත්සවයත් අමුතුම ආකාරයේ උත්සවයක් විදිහට අපට සලකන්න පුළුවන්. සෑම වර්ෂයකම නොවැම්බර් මාසයේ පැවැත්වෙන මේ උත්සවය තායිලන්තයේ චියැන් මාහිදී පැවැත්වෙනවා. පත්තු කරන ලද ලන්තෑරුම් එහෙම නැත්නම් පහන් කූඩු දහස් ගණනක් එකවර අහසට මුදා හරිමින් තමයි මේ උත්සවය සමරන්නේ. මේ විදිහට පහන් කූඩුවක් අහසට මුදා හැරීමෙන් ඔවුන් අදහස් කරන්නේ පහුගිය වසරේදී සිදු වූ අවසනාවන්ත හා දුක් කරදර සියල්ලක්ම අහසට මුදා හැරීමයි. වාර්ෂික මේ උත්සවයට සහභාගී වීම සඳහා ලොව පුරා සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණෙනවා. ඇත්තටම මේ උත්සවය නම් අපූර්ව අත්දැකීමක් කියන එක පැහැදිලිවම කියන්න පුළුවන්. මාඩි ග්‍රාස් එහෙම නැත්නම් ෆැට් ටියුස්ඩේ කියලා හඳුන්වන මෙම සැමරුම අති උත්කර්ෂවත් අන්දමින් වාර්ෂිකව ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේදී පැවැත්වෙනවා. කිතුණු බැතිමතුන්ගේ ආගමික උත්සවයක් වෙන අලුබදාදට කලින් යෙදෙන අඟහරුවාදාට තමයි මේ මාඩි ග්‍රාස් සැමරුම යෙදිලා තියෙන්නේ. ඒ වගේම තමයි සෑම වර්ෂයකම 6 වෙනිදාට යෙදිලා තියෙන කිතුණුවන්ගේ එපිෆැනි දිනයෙන් ආරම්භ වන උත්සව සමයේ අවසාන දිනේ වෙන්නේත් මේ දිනේම තමයි. කෑම බීම සහ විවිධ අංගයන්ගෙන් යුක්ත මේ උත්සවයත් මාඩි ග්‍රාස් පෙළපාලියත් සංචාරකයන්ට නම් විනෝද වෙන්න හොඳ අවස්ථාවක් වෙනවා. ඒ වගේම තමයි මේ මාඩි ග්‍රාස් පෙළපාලිය යන කාන්තාවන් උඩුකය නිර්වත්ව යනවත් අපිට දකින්න පුළුවන්. මඩ සැනකෙළියක්. ඇත්තටම මෙහෙම සැනකෙළි තියෙනවද? ඔව් තියෙනවා. දකුණු කොරියාවේ බොරියොන් වල තමයි මේ ලෝක ප්‍රසිද්ධ මඩ සැනකෙළිය තියෙන්නේ. වර්ෂ 1998 දී ආරම්භ කරපු මේ මඩ සැනකෙළියට වර්තමානයේ වෙනකොට මිලියන 2කට වඩා වැඩි පිරිසක් පැමිණෙනවා. ජූලි මාසයේ සති 2ක පමණ කාලයක් පුරාවට පැවැත්වෙන මෙහි මඩ වලවල්, මඩ තටාක, මඩ සම්බාහන කලාප, මඩ බන්ධනාගාර හා මඩ ක්‍රීඩාංගන යනාදිය පිහිටලා තියෙනවා සහ විවිධ මඩ ආශ්‍රිත විනෝද ක්‍රීඩා රාශියකින් සමන්විතයි. ඉතින් ඔබ මඩ නෑමට සහ අනිත් අයට මඩ ගැසීමට කැමති නම් මේ තරම් සුදුසු තැනක් මේ ලෝකයේ වෙන කොහෙවත් නැහැ. මේ මලවුන්ගේ දිනේ මෙක්සිකානු සංස්කෘතිය එක්ක බැඳුණු විනෝද උත්සවයක් වෙනවා. මලවුන්ගේ දිනේ කියලා හැඳින්වුවත් ඇත්තටම මේ උත්සවය දින දෙකක් පුරාවට පැවැත්වෙන උත්සවයක්. මලවුන් කියන්නේ තමන්ගේ ප්‍රජාවේ කොටසක් කියලා සලකන මෙක්සිකානුවන් තම පවුලේ මියගිය පුද්ගලයන් කැමති කෑම වීම, බඩු බාහිර ආදිය සූදානම් කරගෙන මෙම දින දෙක තුල විනෝද වීම තමයි කරන්නේ. මේ විදිහට විනෝද වීමට තම පවුලේ මියගිය සමාජිකයාද පැමිණෙන බව ඔවුන් විශ්වාස කරනවා. කොහොම වුණත් මේ සියල්ලටම වඩා මෙම මලවුන්ගේ දිනේ වඩා ලෝපුරා ප්‍රසිද්ධ වෙන්න හේතුව වෙන්නේ මීට සමගාපීව පැවැත්වෙන කට්‍රිනා පෙරහැර. තමන්ගේ මුහුණු විවිධ කට්‍රිනා හිස් කබල් වලින් සරසාගත් 100 ගණනක් වූ පිරිස එකගෙන යුක්ත මෙම පෙරහැරත් මෙක්සිකානුවන්ගේ ප්‍රධානතම අංගයක් වෙනවා.
ස්පාඤ්ඤයේ පැවැත්වෙන මෙම ලා ටොමැටිනා උත්සවය හෙවත් තක්කාලි උත්සවය සෑම වර්ෂයකදීම අගෝස්තු මාසයේ අවසන් බදාදා දිනේදී තමයි පවත්වන්නේ. භාවිතයට ගන්න බැරි තක්කාලි වලින් එකිනෙකාට ගසා ගැනීම මේකෙදි සිද්ධ කරනවා. දෙස් විදෙස් සංචාරකයන් අතර ලොව දැවැන්තම ආහාර සටන විදිහට ජනප්‍රිය ලා ටොමැටිනා උත්සවයට වාර්ෂිකව විශාල ජනකායක් සහභාගී වෙනවා. මේ උත්සවයේ අවසානයේදී ගිනි නිවන රථ පැමිණිලා විදිනු ලබන ජලයෙන් සහභාගී වූ අය සහ නගරය පිරිසිදු කිරීම සිද්ධ කරනවා. ඔක්ටෝබර් ෆෙස්ට් කියන්නේ ලෝකයේ තියෙන ලොකුම බියර් ෆෙස්ටිවල් එකක්. මේ බියර් ෆෙස්ටිවල් එක තියෙන්නේ ජර්මනියේ මියුච් වල වුණත් අද වන විට ලෝකයේ වෙනත් රටවලත් ඔක්ටෝබර් ෆෙස්ට් බියර් ෆෙස්ටිවල් දකින්න පුළුවන්. ඒත් අපි මේ කතා කරන්නේ ජර්මනියේ මියුච් වල තියෙන ෆෙස්ටිවල් එක ගැන. මේ උත්සවය ආරම්භ වෙන්නේ 1810 ඔක්තෝබර් 12 වෙනිදා. ඒ බැවේරියානු ඔටුන්න හිමි කුමාරයා වන ලුඩ්විග් කුමරුගේ විවාහ මංගල්‍යය සැමරීම සඳහා එදා ඉඳන් අද වෙනකන් නොකඩවා විවිධ විශේෂාංකද එක් කරමින් ඔක්ටෝබර් ෆෙස්ට් සැනකෙළිය සෑම වසරක් පාසාම පැවැත්වෙනවා. මෙම උත්සවයේදී සාමූහික ක්‍රීඩා පැවැත්වීම හා විවිධ වූ ආකර්ශනීය විනෝදාංශ රාශියක් පැවැත්වීමත් ඔක්ටෝබර් ෆෙස්ට් මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුවක් වෙලා තියෙනවා. ඔක්තෝබර් මාසයේ සති දෙකක පමණ කාලයක් පවත්වන මෙම උත්සවයට වාර්ෂිකව ආසන්න වශයෙන් මිලියන 6ක ජනතාවක් සහභාගී වෙන බව තමයි කියන්නේ. හෝලි උත්සවය ගැන ලොකුවට නොදන්නවා වුණත් මේ හෝලි කියන නමවත් අසා නැති වෙන්න නම් විදිහක් නැහැ. අපේ අසල්වැසි රටවන ඉන්දියාවේ ප්‍රධාන උත්සවයක් විදිහට සැලකෙන මෙම උත්සවය වර්තමානයේ වෙනකොට මුළු ලෝකයේම ජනප්‍රියම උත්සවයක් බවට පත් වෙලා තියෙනවා. මාර්තු මාසයේ තියෙන මෙම උත්සවය එක් දවල් කාලයක් හා එක් රාත්‍රී කාලයක් පුරා පැවැත්වෙනවා. රතු කොළ නිල් ආදී වර්ණයන්ගෙන් යුක්ත පාට කුඩු වලින් එකිනෙකාට ගසා ගනිමින් විනෝද වීම තමයි මේ උත්සවයේ තියෙන ප්‍රධානතම අංගය වෙන්නේ. අද වෙනකොට පොඩි හෝලි උත්සව ලංකාවෙත් දැක ගන්න පුළුවන් වුණත් ඉන්දියානු සංස්කෘතික උත්සවයක් විදිහට ඉතා උත්කර්ෂවත්ව පැවැත්වෙන නියම හෝලි උත්සවයක් දැක බලා ගන්න නම් අපට ඉන්දියාවට යන්න සිද්ධ වෙනවා. ලෝකයේ තියෙන ලොකුම මියුසික් ෆෙස්ටිවල් අතරින් එකක් වන ටුමෝරෝලෑන්ඩ් ආරම්භ වෙන්නේ 2005 බෙල්ජියමේදී. මෙය ඉතා සුවිශාල ඉලෙක්ට්‍රොනික් ඩාන්ස් මියුසිකල් ෆෙස්ටිවල් එකක් වෙනවා. සාමාන්‍යයෙන් සතියන්තයේ දවස් දෙකක් පුරාවට පැවැත්වෙන ටුමෝරෝලෑන්ඩ් සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සහ සුප්‍රසිද්ධ DJsලා 400ක පමණ පිරිසක් සහභාගී වෙනවා. අතිශය වර්ණවත් සැනකෙළියක් වෙන ටුමෝරෝලෑන්ඩ් මේ ලෝකයේ ඇතුලේ මොනතරම් ජනප්‍රියද කියනවනම් මේකේ ටිකට්පත් නිකුත් කරලා විනාඩි කිහිපයක් ගතවන්නටත් කලින් විකිණි අවසන් වන බව තමයි කියන්නේ.